Welcome back to SA Vlogs. මගේ YouTube නාලිකාවට සහ මගේ Facebook page එකට සහ මගේ Instagram page එකට. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ offline ඊටම අඩු මුදලකින් කොහොමද ඔයාගේ හැම social media app එකකට විශේෂයෙන්ම ගත YouTube දැන් සාමාන්‍ය ලංකාවේ ඉන්න YouTube contenters අලුතෙන් පටන් ගත්ත කට්ටියටත් සහ social media අනිත් apps Instagram Facebook වගේ X වගේ app වලට logo හදාගන්න ඕන. page එකක් ඔයා create කරලා යනවා නම් ඒකට ඔයාගේ photo එක ඔයා දාන්න කැමති නැත්නම් ඔයාට කොහොමද logo එකක් හදාගන්න කියලා තමයි අද මම ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් මේක ඉතාම සරලව හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙන්න මේ logo create app එක දාගන්න ඕනේ. මේ app එකේ නම තමයි logo maker කියන්නේ 3D logo maker. ඉතින් මේ app එක වෙනවා MB 4.4ක් නැත්නම් 4.5ක් වගේ වෙනවා. හරියට මට මතක නැහැ. ඉතින් මේක තමයි අඩු ගාණක්. ඉතින් දැන් ඔය app එක උඩට ගිහලා ටච් කරගත්තායින් පස්සේ මෙන්න මෙහෙම චුට්ටක් අරගෙනවා. ඉතින් අද මම ඔයාලට පෙන්නනවා කොහොමද මේකේ logo එකක් හදාගන්නේ කියලා. මෙතන options හතරක් තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන saved කියන icon එකේ මම දැන් මෙතන logos හදලා මෙතන මගේ vlogs YouTube channel එකට දාපු මගේ logo එක මේ තියෙන මම නිකන් test කරන්න හදපු logos. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට more apps කියන එකේ වෙන්නේ තව මේ වගේ තියෙන app කියන තමයි මේ ඒකේ තියෙන්නේ. rate us කියන්නේ මේ app එක rate කරන්න. දැන් අපි ටච් කරගන්න ඕනේ මෙන්න මේ create කියන තැන. ඒක උඩ ගෙදර ටච් කරද්දී අපිට white interface එකක් එනවා. ඕන මෙතන යට බලා ගන්න පුළුවන් හම් වෙනවා යට options ගාන වෙන වෙනම අපිට logo, shapes, text, background save කියලා. ඉතින් මෙන්න මේ logo කියන එක උඩ ටච් කරලා view more කියන එක දුන්නායින් පස්සේ ඔයාලා මෙතන ගණනාවක් තියෙනවා logos. ඉතින් මම උදාහරණයකට මෙන්න මේක ගන්න. මේ කිං කෙනෙක් ඉන්නේ මෙන්න මේක ගන්න. දැන් මේක මම මෙන්න මේ විදිහට දාලා තාමට logos ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම ගන්නවා. මෙතන YouTube කියලාත් logo එකක් තියෙනවා. ඉතින් මම දැන් මෙන්න මේ logo එක චූටි කරලා මෙන්න මෙතනින් දානවා. ඉතින් ඊට පස්සේ මට subscribe කියන එකත් ඕනේ. මම subscribe කියන එකත් ඉහළින් දාගන්න. ඊට පස්සේ මට like කරන්න කියන එක හදවන්න මම දානවා මෙන්න මේක. ඊට පස්සේ මට තව ඕන කියන්නකෝ දේවල් මම thinking කරන කෙනෙක්ගේ වීඩියෝ එකක් දානවා. ඊට පස්සේ මම දැන් මෙතන මම මෙතන ටයිප් කරගන්නවා business ideas from SA Vlogs කියලා. ඊට පස්සේ දැන් මට මේකට ෆොන්ට් එකක් ඕනේ. ඉතින් මේක ටයිප් කරායින් පස්සේ අපිට මෙතන කලර් එක වෙනස් කරගන්න පුළුවන්. මේක white, blue එතකොට අටෝනි black color ඒ වගේ දාන්න. මම දැන් black color මේ shadow එක අපිට වෙනස් කරගත්ත හැකි. මේකේ මම මේක දැන් shadow එක වෙනස් කරන්න බෑ. මේ තියෙන shadow එක උඩ බලනවා. මම අපිට shadow එක වෙනස් කරගන්න පුළුවන්. ඒ shadow එක තද කරන්න පුළුවන් අපිට. ඒව කරගන්න පුළුවන්. දැන් මම මේ shadow එකට දාගන්නවා මෙන්න මේ color එක. මම දැන් font එකක් ඕනේ. ඉතින් මෙතන fonts ගණනාවක් තියෙනවා. බලන්න පුළුවන් මේ fonts ගොඩාක් තියෙනවා. සාමාන්‍ය fonts ගණනක්. ඊට පස්සේ මෙන්න මේ අපි එකින් එක මම දැන් උදාහරණයක් ඉඳලා එක font එකක් තෝරගලා මම මෙන්න මේ font එක දාගන්නවා. ඊට පස්සේ මට දැන් මෙන්න මේක දාලා මම background එක select කරනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන backgrounds ගන්න. මෙතන background ගොඩාක් තියෙනවා. මම දැන් background එකක් බලමු අපි. මෙන්න මේ background එක ගමු. ඊට පස්සේ
ඔයාලා මේක හදලා ඉවරයි කියන්නේ ඔයාලට තව මොනවද දාගන්න ඕන මේ විදිහට දාගන්න පුළුවන්. එතකොට ඔයා ඔය එක එක වගේ ටෙක් රිවිව් ගේනවා නම් ඔයාලට ටෙක් එකකට මොබයිල් ෆෝන් තියෙනවා, CD තියෙනවා, PC මොනිටර්ස් වගේ ඒවා තියෙනවා. ඔයා YouTube කරන්න YouTube එකක බැජ් එකක් ඕන YouTube තියෙනවා. ඉතින් ඔයා මියුසිෂියන් වැඩවලට පාවිච්චි කරනවා නම් මෙන්න මේ හෙඩ්සෙට් එක වගේ එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මියුසිෂියන් කෙනෙක් නම් කියන්නේ මියුසික් කන්ටෙන්ට් දානවා නම් හරි. දැන් මට මේක සේව් කරගන්න ඕන නිසා ගයිස් මම යනවා මේ මෙන්න මේ සේව් කියන දැනට මේ සේව් කියන එක උඩට ටච් කරනොත් ඒක ටච් කරපු ක්ෂණිකම එනවා. දැන් ඔයගොල්ලන්ට මෙතනින් අයින් වෙන්න පුළුවන් yes කියන එක දෙන්න. ඊට පස්සේ දැන් මම මෙන්න මේ විදිහට මගේ ස්ක්‍රීන් එකෙන් අයින් වෙලා මම දැන් යනවා මගේ ගෑලරි එකට. ඒකට බලන්න මෙතන අපි හදාගත්තු ඔක්කොම කිසිම අඩුපාඩුවක් නැතුවට පේනවා ඇති. බලන්න පුළුවන් මගේ business ideas from SL Tiujan vlogs කියලා මගේ channel එකේ නමයි business ideas දානවා නම්. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් guys ඔයාගේ එන හැම content එකකටම use කරගන්න. ඉතින් මගේ videos ඔයගොල්ලෝ හොඳයි නම් subscribers 1k ගහන්න මට support එකක් දෙන්න. ඒ වගේම මම හිතනවා මාත් එක්ක දැන්ට රැඳිලා ඉන්න කට්ටිය මට මෙන්න මේ දාන වීඩියෝ එකට support දෙයක් කරයි කියලා. ඉතින් මේ වගේ තවත් ටෙක් රිවිව් එකකින් නැවතත් හම්බෙමු. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්.